ආයුබෝවන් සියලු දෙනාම සුවපත් වේවා. ඉතින් ඔබ පිවිසී සිටින්නේ ජ්‍යොතිෂය පිළිබඳ වියත් කතිකාවකට. ඔබ රැගෙන යන මෙම ගැඹුරු විෂයේ යම් සාර්ථකතාවයට ඔබ ගෙනෙන ජම්ම කුණ්ඩලී YouTube නාලිකාවටයි. ඉතින් ඔබව පාරම්පරික ජ්‍යොතිෂ ඥානය දැක ගැනීමට අවශ්‍ය නම් අපව ආමන්ත්‍රණය කර ඒකෙ සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. අද අපේ මාතෘකාව කාලසර්ප යෝගය හා මම්මුලා වීම. මේ සම්බන්ධ බලවත් ලිපියක් 2012 මාර්තු 5 වන සඳු දින හා අප්‍රේල් මාස 23 වෙනි දින මා රිසි පුවත්පතේ ලියා තිබුවා. ජ්‍යොතිෂයට අනුව පූර්ණ කාලසර්ප යෝගය හා අර්ධ කාලසර්ප යෝගය ලෙස දෙආකාරයකින් යෙදේ. සියලුම ජම්ම කුණ්ඩලියක රාහු හා කේතුට සියලුම ග්‍රහයන් මැදිව සිටීම පූර්ණ කාලසර්ප යෝගයයි. නමුත් රාහුට හා කේතුට පිටින් එක් ග්‍රහයක හෝ සිටීම අර්ධ කාලසර්ප යෝගය ලෙස හඳුන්වනවා. එසේම මෙයට බිය යුතු නොවේ. ලෝකයේ ඉතාමත් ඉහළට ගිය අය සතුව මෙවැනි ග්‍රහ සටහන් තිබී ඇත. මෙහිදී රාහු කේතු ග්‍රහ සටහන තුල සිටින දකින යෝගවන ආකාරය අනුව ඉතාම වෙනස් ප්‍රතිඵල දකින්නට ලැබී ඇත. විශේෂයෙන් රාහු කේතු උච්චව සිටින විට අපල යම් තාක් දුරට දුරු වී. උදාහරණයක් ලෙස ජම්මේ ධනු ලග්නයේදී එහි තුන්වැන්නේ රාහු නවවැන්නේ කේතු සිටියහොත් පූර්ණ කාලසර්ප යෝගය ලෙස අපගතහොත් රාහු තුන්වැන්නේ ධනු ලග්නයට උච්චවත් මූල ත්‍රිකෝණයි. මෙහිදී ජ්‍යොතිෂයට අනුව කපුටු රැළකට විසි කළ ගල් අහුරක්සේ සියලු අපල දුරවනවා කියලා සඳහන් වෙනවා. ඇත්තටම එහි විශාල සත්‍යතාවක් තියෙනවා. මොකද කේතු නවවැන්නේ උච්චව මූල ත්‍රිකෝණව ඉතාමත් හොඳින් සිටිනවා. ග්‍රහ සටහනක නවවැන්න කියන්නේ කුමක්ද? එහි ඇති බලය කුමක්ද කියා අපි බලමු. නවවැන්න ධර්ම ස්ථානය කියලා කියනවා. පෙර පින් බලය මෙම භාවය පෙන්වනවා. සසරේ බොහෝ පින් කළ අයගේ ග්‍රහ සටහන් වල නවවැන්න ඉතාම බලවත්. මේ අය තමන් සිටින ආගම දහම තුල රැඳී සිටිනවා. හරිම නීතිකරුකයි. සිත උණු වෙනවා. විශේෂයෙන් මේ අය වටා හොඳ මිතුරන් එකතු වෙනවා. මොකද තුන්වැන්නේ රාහු සිටින බැවින් වික්‍රම ස්ථානයේ ඉතාම බලවත් වෙනවා. විශේෂයෙන් උසස් අධ්‍යාපනයට යොමු වීම වාග්ය තියෙනවා. හැබැයි ඒක දෙමෝපියන්ගේ සමාජ සාක්ෂරතාවය මත රැඳී පවතිනවා. ඒ වගේම මෙවැනි කාලසර්ප යෝගයක් තිබෙන අයට හොඳ කල්පනා ශක්තියක් පරිශ්‍රණ හැකියාවක් තියෙනවා. ඒ වගේම නොකියාම බැරි දෙයක් තියෙනවා. ජ්‍යොතිෂ හැකියාව භූත බලය ගැඹුරු ඥාන ශක්තියක් තියෙනවා. මේ අය පාරම්පරිකව ගොඩනගා ගැනීමට යම් බලයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ පූර්ණ කාලසර්ප යෝගයක් ඉතාම බලවත් වන ආකාරය පිළිබඳවයි. අපි බලමු නවවැන්න අධිපතිය සවශේෂ්ඨ උච්චව වැනි බලයකින් හෝ සතුරෝ මෝඩව පරිවර්තන යෝගයකින් සිටියහොත් ඒ අවස්ථා අනුව වෙනස් වෙනවා නේද? ඉතින් බලන්න, පින තිබුණොත් අපි දන්න විදිහට දෙව් මිනිස් සැප ලබනවා. පව් තිබුණොත් සසර අපාගත වෙනවා නේද? එසේම අත්පා සතර ඇතුව ඉපදුනොත් පෙර කළ පව් අනුව යම් අපල යෙදීමට ඉඩ තිබුණොත් අපට ඒවා යම් තාක් දුරට මගහරවා ගැනීමට හැකියාවක් නැද්ද? ඉතින් අපේ channel සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කර තියාගන්න. කාලසර්ප යෝගය කියන්නේ හුඟා දිග මාතෘකාවක්. මේ මාතෘකාව කොටස් කිහිපයකින් තමයි මට ඉදිරිපත් කිරීමට හැකියාව ඇත්තේ. අපි තවත් ග්‍රහ සටහනක් දිහා බලමු. මිථුන ලග්නයේ ජම්ම කුණ්ඩලිය බලමු. අපි මෙහෙම බලමු. ග්‍රහ සටහනේ 4 වැන්නයි 10 වැන්නයි අතර රාහු සිටින පූර්ණ කාලසර්ප යෝගයක් කියා හිතමු. සමහර විට ඔබ දන්න කියන අයගේ ග්‍රහ සටහන්
නොපෙනුවත් මෙසේ විය හැකියි. අපි මෙහෙම ග්‍රහ සටහනක් බලමු. මිථුන ලග්නයේ රාහු 4 වැන්නෙත් කේතු 10 වැනි භාවයේ සිටමු. මෙහි සිකුරු සිව් වැන්නේ සිටමු. එමෙන්ම ගුරු 8 වැන්නේ සඳුන් 7 වැන්නේ ධනු රාශියේ සිටින කාලසර්ප යෝගී ග්‍රහ සටහනක් විග්‍රහ කර බලමු. මෙහිදී මිථුනයේ සිව්වැනි භාවය කන්‍යා වන අතර රාහු සෝසේත්‍රවත් සිකුරු නීචව සිටිමින් සඳුගෙන් කේන්ද්‍රගත වීමෙන් සිකුරුගේ නීචය භංග රාජෝගයක් බවට පත් වී ඇත. එසේම දසවැන්න අධිපතියා 8 වැන්නේ සිට නීච වී ඇත. නමුත් එතනදී දසවැන්න අධිපතියාගේ රාශිය ලග්නයෙන් සඳුගෙන් කේන්ද්‍රගත වී එම නීචය භංග වී ඇත. ඉතින් මෙවැනි කාලසර්ප යෝගයක් තිබුණොත් කුමක් සිදුවේද? ඇත්තටම දේපල ගැන කියවෙන සිව්වැන්නෙන් රැකියාව ගැන කියවෙන දසවැන්නත් ඉතාම බලවත් වී ඇත. මෙම කාලසර්ප යෝගී ග්‍රහ සටහන අනුව දේපල ඉඩකඩම් යාන වාහන හොඳ රැකියාවක් අනිවාර්යෙන්ම තිබිය යුතු නොවේද? නමුත් මෙතරම් බලවත් කාලසර්ප ග්‍රහ සටහනක් අයාල යන චරිත බවට පත් වූ අවස්ථා ඇත. උපතින් යම් දේපලක් තිබුණත් එය වර්ධනයක් නොමැති අවස්ථා ඇත. එයට හේතුව යම් ජම්මියෙක් උපත ලැබූ අවස්ථාවේ සිට දෙමාපියන් විසින් කළ යුතු වත් පිළිවෙත් පිළිනොකර දීමයි. කාලසර්ප යෝගී නොවේ. ඕනෑම ජම්බ කුණ්ඩලයකට ජම්මියෙකුට සෙනසුරු පමණක් නොව දශා අනුදශා විදශා වලින්ද අපල හටගනී. ජ්‍යොතිෂය අපලයයි කියන්නේ අප මීට පෙර භවයන් තුල කළ කර්ම විපාකයි. ඇත්ත ඒ පව් කර්ම බීජ නිසි වේලාව වෙනතෙක් බලාගෙන සිටිනවා පළදීමට. උදාහරණයක් ලෙස අටුවේ තැන්පත් කර ඇති බිත්තර වී ලෙස බලන්න බිත්තර වී දිය දැම්ම ගමන් මුල් අදිනවා නේද? අන්න ඒ විදිහට පෙර භවයක් තුල කළ පව් නිසි වේලාව එනතුරු බලා සිටිනවා. බාහිර අභ්‍යන්තර තත්ත්ව එක එනතුරු ඇත්ත ආපු ගමන් ඒ තමන්ගේ මෙන්ම මේ ග්‍රහ සටහනේ ආකාරයට ඒ පවට අනුරූපව ඒ ඵල විපාක ප්‍රතිසන්දෙනවා. මේක ඔබ තුමල්ලා බොහෝ අය දන්නේ සෙනසුරු අපලය කියලානේ. බලන්න ඔබේ ජම්ම කුණ්ඩලියේ 12 1 2 ස්ථාන වලින් ගමන් කරන විටත් අටවැන්නේ ගමන් කරන විට සඳුමතින් දෙපැත්තේ ගමන් කරන විටත් මෙම ජම්මියා පීඩාගෙන දෙනවා. ඔබ ජ්‍යොතිෂයේ යම් පමණට දැනගන්න. එවිට ඔබ විනිවිද දකින්න. එවිට අපලය මාකට් කරන අයට අහුවෙන්නේ නැහැ. ඉතින් කාලසර්ප යෝගය ගැන බොහෝ දේවල් සියලුම අපල නැතිනම් පව්වලින් මිදී නිදහස් වන විදි එක රුපියලක්වත් වියදම් නොකර ඒ හැම දෙයක් පිළිබඳවම සාක්ෂරතාවික විනිවිද භාවකින් ඔබට ගෙනහැර පාන්නම්. කාලසර්ප යෝගයේ මල් මුලා නොවී සාර්ථක වීමටත් තවත් කාලසර්ප යෝගය ගැන බලවත් විග්‍රහ වලින් දෙවන කොටසින් අපි හමු යමු. channel එක subscribe කර තියාගන්න. ඔබ සැම සුවපත් වේවා.